කළුතර දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටි හේනගම කියන්නේ අදටත් නියමිත වෙලාවට විදුලිය පවා නොලැබෙන රබර් වතු වලින් වටවුණු පාළු ගම්මානයක්. හැන්දෑවේ 6 වදිනකොටම මුළු ගමම ගිලගන්නේ අමුතුම අලු පාට නිදුවකින්. කසුන් තමන්ගේ පැරණි ජීප් රථය වලව්වේ මලකඩ කාපු ගේට්ටුව අසල නතර කළා. වලව්ව කිව්වට ඒක දැන් නිකන් සොහොන් ගෙයක් වගේ. බිත්තිවල පාසි බැඳිලා වහලේ උළුකට භාගයට කැඩිලා. කසුන් මේ ආවේ සතුටකින් නෙවෙයි. මීට සති දෙකකට කලින් මිය ගිය තමන්ගේ ලොකු තාත්තා එහෙමත් නැත්නම් දිසානායක වෙද මහත්තයාගේ දෙහිපල බලා ගන්න. මහත්තයා මේ පැත්තට එන්න එපා කිව්වනේ. පිටුපසින් ඇහුණු ගැඹුරු කටහඬ නිසා කසුන් දැස්සිලා ගියා. ඒ වලව්වේ පරණ මුරකරු සිරිපාල. සිරිපාලගේ ඇස් දෙකේ තිබුණේ අමුතුම බියක්. ඔහු බලාගෙන හිටියේ කසුන් දෙස නෙවෙයි. වලව්වේ උඩ තට්ටුවේ තියෙන එකම එක වසාදමා ඇති ජනේලයක් දෙසයි. මොකද සිරිපාල? මම මේකේ අයිතිකාරයා. මට ඕන වෙලාවක මෙහි ඉන්න පුළුවන්. කසුන් ටිකක් තදින් කිව්වා. නෑ මහත්තයා, අයිතිය ගැන නෙමෙයි මම කිව්වේ. මේ වලව්වේ තියෙන දේ ගැන. ලොකු වෙද මහත්තයා ඒක කාටවත් පේන්න තිබ්බේ නෑ. දැන් ඒක ඇරලා. සිරිපාල වෙවුලන හඬින් කියද්දී කසුන්ට සිනහවක් ආවා. ඔහු නගරයේ හැදුණු වැඩුණු විද්‍යාව විශ්වාස කරන තරුණයෙක්. ඔහු කෙලින්ම ගියේ වලව්ව ඇතුළට. පරණ ලීදුර ක්‍රීස් හඬින් ඇරුණේ මුළු නිවසම දෝංකාර දෙමින්. ඇතුලේ තිබුණේ පිච්චමල් සුවඳ සහ පරණ පොත්වල අමුතු මිශ්‍ර සුවඳක්. රෑ 12ට කිට්ටු වෙද්දී කසුන් ලොකු තාත්තගේ පුස්තකාලය පරීක්ෂා කරමින් හිටියා. එක පාරටම කාමරේ කෙළවරක තිබුණු අර්මාලියක් ඇතුලේ රතු පාට එළියක් විහිදෙන්න ගත්තා. හරියට කවුරු හරි ගින්දරක් පත්තු කළා වගේ. කසුන් හිමින් අල්මාරිය ඇරියා. ඇතුලේ තිබුණේ රිදි කැබල්ලකින් මුතපු කුඩා පෙට්ටියක්. ඒක දිගාරිද්දී කසුන්ගේ ඇස් දෙක අදා ගන්න බැරි වුණා. එතන තිබුණේ මිනිස් ඇසකට හැඩයකට කපපු ලේ පාටට දිලිසෙන අමුතුම නිල් මණිකක්. හැබැයි ඒක මණිකක් නෙවෙයි. ඒක ඇතුලේ මොකක් හරි ජීවමාන දෙයක් ගැහෙනවා කසුන්ට පෙනුණා. ඔහු ඒක අතට ගත්තා විතරයි මුළු වලව්වම එකපාරටම දෙදිරුම් කෑවා. කසුන්ගේ පෙනීම බොඳ වෙලා ගියා. ඔහුගේ දකුණු ඇස ඇතුලෙන් දැවෙන වේදනාවක් එන්න ගත්තා. ඔහු බිම වැටි කෑ ගැහුවත් ඔහුගේ හඬ පිට වුණේ නෑ. ඔහුගේ පියවුණු ඇස් දෙකට පෙනෙන්න ගත්තේ අමුතුම දර්ශනයක්. වසර 100 ගණනකට පෙර මේ වලව්ව තිබුණු තැනම මිනිසෙකුගේ පපුව පලා මේ මණික එළියට ගන්නා අයුරු ඔහුට පෙනුණා. ඒ මණික රතු පාටින් දිලිසෙමින් තිබුණා. එක පාරටම ඒ මණික ඇතුලෙන් කළු පාට දුමාරයක් මතුවී කසුන්ගේ ඇස් දෙකට ඇදී ආවා. දැන් උඹට පෙනේවි අද්භූත ඡායාවන්. කසුන්ගේ මොලේ පසාරු කරගෙන ගියා. මිනිසුන් සංගමන රහස්, මලවුන්ගේ වේදනාව, නුඹේ මේ ඇස් දැන් මගේ. කසුන් දැස්සර බලද්දී ඔහු සිටිය කාමරේ බිම වැටි. හැබැයි දැන් කාමරේ කලින් වගේ නෙවෙයි. ඔහු දකුණු ඇසින් බලද්දී කාමරයේ කෙළවරක සිරිපාර මුරකරු හිටගෙන ඉන්නවා පෙනුණා. හැබැයි ඒ සැබෑ සිරිපාල නෙවෙයි. සිරිපාලගේ සිරුර වටා කළු පාට සෙවණැල්ලක් වෙලී තිබුණා. ඒ සෙවණැල්ල සිරිපාලගේ ගිලමිරිකමින් ඉන්නවා කසුන්ට පෙනුණා. කසුන් බියෙන් ගැහෙන්න ගත්තා. ඔහුට දැන් පෙනෙන්නේ ලෝකය නෙවෙයි. මිනිසුන් පිටිපස්සේ ඉන්න මාරයයි. කසුන්ගේ මුළු සිරුරම වෙවුලන්න වුණා. දකුණු ඇස ඇතුලෙන් දැනෙන දැවෙන වේදනාවත් සමග ඔහුට පෙනුන ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබුණා.
ඔහු දැස් පිසදා නැවත බැලුවා. මහත්තයා මහත්තයාට අමාරුද? සිරිපාලගේ කටහඬ ඇසුම කසුන්ට පෙනුනේ බිහිසුණු දර්ශනයකි. සිරිපාල ඔහු අසලට පැමිණියා. සිරිපාලගේ සිරුර වෙලාගෙන සිටි අර කළු සෙවණැල්ල තවත් ප්‍රචණ්ඩ වුණා. ඒ සිරිපාලගේ මුහුණ වසාගෙන සිටින අතර සිරිපාල හුස්ම ගන්නේ ඉතා අමාරුවෙන් බව කසුන්ට දැන් වැටහෙනා. නමුත් සිරිපාලට ඒ බවක් දැනෙන්නේ නැහැ. සිරිපාල ඔය ඔයාගේ පිටුපස කසුන්ට කියා ගන්න හැකි වුණේ එපමණකි. මොකද මහත්තයා මගේ පිටිපස්සේ කවුරුත් නැහැනේ. සිරිපාල පුදුමයෙන් වටපිට බැලුවා. කසුන් ඉක්මනින් තම වම් අස පිහදා ගත්තා. එවිට මුළු කාමරේම අලු පැහැවී මලවුන්ගේ ලෝකයක් මෙන් දිස්සුණා. වලව්වේ බිත්ති අතරින් අද්භූත කෙඳිරි හඬවල් ඇසෙන්නට වුණා. ලොකු තාත්තගේ පරණ අල්මාරිය මත තවමත් අර ලේපාට මැණික දිලිසෙමින් තියෙනවා. මේක මැණිකක් නෙවෙයි සිරිපාල, මේක ශාපයක්. කසුන් විවුලන හඬින් පැවසුවා. එක පාරටම වලව්වේ ප්‍රධාන දොර විශාල හඬක් නගමින් වැසී ගියා. පිටතින් නැසුණු බල්ලන්ගේ බිරුම් හඬ එකවරම නැවතුණා. නිහඬතාවයේ මරණීය වුණා. මහත්තයා ලොකුවේද මහත්තයා මිය යන්න කලින් මට කිව්වා මේ ඇස කාගේ හරි ඇඟට ඇතුළු වුණොත් ඒ කෙනාට පේන්න ගන්නේ ඇත්ත නෙවෙයි මේ පොළොව යට සැඟවුණු පව් කියලා. සිරිපාල බිම බලාගෙන පැවසුවා. ඔහුගේ සිරුර වටා තිබූ කළු සෙවණැල්ල දැන් සිරිපාලගේ කනට කර යමක් පවසන බව කසුන්ට පෙනුණා. සිරිපාල ඔයා මට මොකක් හරි හංගනවා නේද? කසුන් අසල තිබූ පැරණි පීයක් අතට ගත්තා. ඔයාගේ පිටිපස්සෙන් ඉන්නේ රුව? ඒ ඔයාගේ අනිත් මරුණු කෙනා නේද? සිරිපාලගේ මුහුණ එකවරම සුදු මැලි වුණා. ඔහු පියවරක් පසුපසට තැබුවා. මහත්තයා ඒක අතීතයක්. එසනින් වලව්වේ උඩතට්ටුවේ සිට කුඩා දරුවෙකු සිනාසෙන හඬක් ඇසුණා. කසුන් උඩ බැලුවා. පියගැට පෙළ මුදුනේ රතු පාට ඇඳුමක් ඇඳගත් කුඩා ගැහැණු ළමයෙකු සිටගෙන සිටිනවා. ඇයට ඇස් දෙකක් නැහැ. ඒ වෙනුවට ඇත්තේ කළු පැහැති හිස් කුහර දෙකක් විතරයි. ඇය තම කුඩා අත කසුන් දෙසට දිගු කළා. මගේ ඇස මට දෙන්න. ඇගේ හඬ කාමරේ පුරා දුහුංකාර දුන්නා. කසුන්ගේ දකුණු ඇහෙන් ලී බිඳුවක් කමුගුල දිගේ ගලාගෙන ආවා. ඔහුට වැටහුණා මේ ඇහැ ඔහුට ලැබුණේ නිකම්ම නෙවෙයි. මේ වලව්වේ සැඟවුණු මිනිහු මැරුමක සාක්ෂිකරු වීමට ඔහුට සිදු වී ඇති බව. සිරිපාල දුවන්න කසුන් කෑ ගැසුවා. නමුත් ප්‍රමුඛ පියගැට පෙළ අසල තිබූ විශාල කැඩපත කළු අතක් මතුවී සිරිපාලගේ කකුලෙන් අල්ලගත්තා. සිරිපාල කෑ ගසමින් වලව්වේ අඳුර තුරට ඇදී ගියා. කසුන් ඔහු බේරා ගැනීමට ඉදිරියට ආවා. අර කුඩා ගැහැණු ළමයා ඔහු ඉදිරිපිට පෙනී සිටියා. උඹට පේනවා නේද කසුන්? මේ වලව්වේ බිත්තිවල ලී තවමත් බේරිලා නැහැ. ඇය පවසද්දී වලව්වේ බිත්ති දිගේ ලී ගලන්න වුණා. කසුන් අත තිබූ දිවස් ඇස දැඩි ලෙස මිරිකා ගත්තා. ඔහුට දැන් තීරණයක් ගත යුතුම ඇත. එක්කෝ මේ ශාපය සමග ජීවත් වීම, නැත්නම් තමන්ගේ ඇහැ උගුල්ලා දමා මරණීය ලෝකයෙන් පලා යාම. එක පාරටම පිටතින් ජීප් රථයක් නතර කරන හඬක් ඇසුණා. අමුතුම පිරිසක් වලව්ව දෙසට පැමිණෙන බව කසුන්ගේ අලුත් ඇසට පෙනුණා. උන් සාමාන්‍ය මිනිසුන් නොවේ. උන් මේ හැ සොරා ගන්න අඳුරු මන්ත්‍රකාලයෝ පිරිසක්. දිවස් ශාපය දෙවන කොටසෙන් නැවත හම්බෙන්නේ.